Hi, Science Media Mosaic අපි දැන් ඉන්නේ පිඹුරුනේ behind the scenes අරගෙන තමයි අපි දැන් ඉන්න හදන්නේ. මේ වෙලාවේ අපේ ටීම් එක ප්‍රැක්ටිකල් සෙෂන් එකට සූදානම් වෙන ගමන් ඉන්නේ. අද අපිත් එක්ක දැන් එකතු වෙන්න ඉන්නේ උමන්ත. උමන්තල වෙනදට ඔයාලා දකින්න ස්පෝර්ට්ස් වලදී මම ගොඩක්ම දැකලා තිනවා උමන්ත බාස්කට් බෝල් ප්ලේ කරනවා. ඉතින් උමන්ත කොහොමද අලුත් අත්දැකීම? ඔව් සර් දෙනිස් ඇත්තට මේක මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක. ඉතින් ඇත්තටම හොඳයි මේ වගේ එකක් විතර මීඩියා මොසයික් එකකින් අපේ සයන්ස් එක කරන එක ගැන ඇත්තටම මට සතුටුයි. ඒ විතරක්ම නෙමෙයි අද විශේෂ දෙයක් තියෙනවා මේ උමන්ත කවි ලිව්වා කවි ලියන අතරේ මේ අපේ සයන්ස් එකේ ළමයි ඒවා ප්‍රසන්ට් කරනකොට කිව්වා මේ ආර්ට් එකේ ඉන්න ඕන සෙට් එකක් තමයි අපේ සයන්ස් එකට ඇවිත් තියෙන්නේ කියලා. අපි උමන්තගෙන් අහලා බලමුද උමන්තගේ අර ලස්සන කවි සංකල්පනාව ඇත්තටම ගෑනු ළමෙක් හිතේ තියාගෙනද ඇත්තටම හංගගෙන ඉන්නවද මේ සරසවියේ ප්‍රේමයක්? ඉතින් උමන්ත සරසවි ප්‍රේම ගැන චුට්ටක් කතා කරමු. නිකන් වෙන්නේ පානේ මෙච්චර තෝරේ කතා කරමු. කොහොමද උත්තරේ? මට හිතෙන්නේ හිතේ තියෙනවා. එයා දැම්ම එළියට දෙන්න බෑ. අපි ටිෂාන් වගේ තමයි මට හිතෙන්නේ. ඉතින් උමන්ත අපි පස්සේ ගැන කතා කරමු. ඊළඟට අපිත් එක්ක ඉන්නවා. අපිත් එක්ක අලුතෙන් එකතු වුණ CS එකෙන් ආපු සයනි. අපි සයනිත් එක්ක කතා කරමු. මම නම් සයනිගේ කැමතිම මේ එයාගේ ලස්සන නිසඳසක් ලියලා තිබුණා. හරිම ලස්සනට ඒක ප්‍රසන්ට් කරා. අපි සයනිත් එක්ක කතා කරමු. කොහොමද මේ සයනිගේ අලුත්ම අත්දැකීම ගැන? හොඳයි. මහන්සි බඩගිනි අපිටත් එහෙම තමයි. අපි ළඟට යන්නේ. අපිට අමාරුවෙන් කතා කරගන්න හදන්නේ. හැබැයි මෙයා වෙන වෙලාවට අමාරුවෙන් නෙමෙයි කතා කරන්නේ අපිට බනිනවා. අපි ටිකක් බයෙන් තමයි අත් එක්ක ආශ්‍රය කරන්නේ. හැබැයි මේ වෙලාවෙන්නේ ටිකක් හොඳ මූඩ් එකක වගේ. අපි චුට්ටක් කතා කරලා බලමු මෙයාත් එක්ක. ඉතින් අයියේ මේ අපි කතා කරමු මේ දවස් තුන ගැන. අයියේ චුට්ටක් අමාරුවෙන් හිනා වෙලා ඉන්නේ. නෑ මේ මගේ සෙමෙස්ටර් එක. හොඳයි. ඇතර මේක මේ හොඳ වැඩක්. අපේ පස්සේ පරම්පරාවත් මේක ඕගනයිස් කරගෙන ඉන්නවා. ඉතින් ඔයාලට මම හිතන්නේ මේක එක්ස්පීරියන්ස් එකක් ලැබෙන්නේ නැති. මම හිතන්නේ ටීචර් එකක් ගත්තා, එක්ස්පීරියන්ස් එකක් ගත්තා. සහ විශේෂයෙන්ම මම කියන්නේ ඔයගොල්ලන්ට ආපු මොසයික් අපි පටන් ගත්ත ප්‍රධාන ආරම්භන ස්කිල්ස් ඩෙවලොප් කරන ආරම්භන මම හිතන්නේ ඒක ෆුල්ෆිල් කරන්න පුළුවන් වුණා ඔයගොල්ලන්ගේ ෆස්ට් ඉයර්ස්ලට. ඉතින් පටන් ගත්ත යුනිට් එක සාර්ථක වෙන එක. ඉතින් පට්ට ලව් එකක් ආඩම්බරයක් තියෙනවා. දිහිනියත් මතක් කරගන්න ඕනේ. මගෙන් පස්සේ බැට් එක අරගෙන දිහිනි මේක තාම හොඳට ඔයාලට ඔර්ගනයිස් කරලා. නෑ ඔර්ගනයිස් කරලා. හොඳට ඕගනයිස් කරලා තිබ්බ අපි ලිහිණියක් කොහමද කරන්නේ? අපි ලිහිණියක් ගැන කතා කරනවා. ඒ තමයි නිර්මාණ මම හිතන්නේ අද විශේෂයෙන්ම කලා නිර්මාණයකට කතා කළොත් කලා නිර්මාණය ඒකේ නිර්මාණ අද FM රුහුණේ ප්‍රැක්ටිකල් සෙෂන් එකේ දිනන ටීම් එක තමයි මෙතන ඉන්නේ. බලන්නකො මේ අපිත් එක්ක ඉන්නවා තරුෂ් ඉන්නවා, මනුෂ් ඉන්නවා, මොතිෂා ඉන්නවා, ටිෂාන් ඉන්නවා, මනුම ඉන්නවා. ටිෂාන් නම් අපේ බරටම වැඩ. මට හිතෙන්නේ ටිෂාන් මේකත් මොකක් හරි කරලා මේ දිනලා තෑග්ග මයික් එකක්වත් හම්බෙනවා කිව්වොත් දන්න ගර්ල්ෆ්‍රෙන්ඩ් දෙන්න අර එයාගේ රහස් ගර්ල්ෆ්‍රෙන්ඩ් ඉන්නවනේ. එයාට දෙන්නද මන්දා බරටම වැඩ. ටිෂාන් මොකදනේ ඔච්චර කොළගොඩකුත් ලියාගෙන කරන්නේ? දැන් මෙහෙමයි. දැන් මේක අපි හිතාගෙන ඉන්නේ මේ කම්පිටිෂන් එකේ ජයග්‍රාහකයා වෙන්නේ බවට අපිට විශ්වාසයි අපේ කණ්ඩායම. අමතක කරන්නේ පරිශාන් ඔයාමට පරාදුණයි කියන එක. හරි ඒක වතාවක් පරාජය වෙන්න පුළුවන්. නමුත් අපි උත්සාහය අතාරින්න නැති කණ්ඩායමක් විදිහට අපි අනිවාර්යෙන් ජයග්‍රහණය කරනවා. ඔන්න බලන්න. අපෙන් තමයි හොඳම ප්‍රසන්ටේෂන්. කොහොම වුණත් ටිෂාන් එතනට ගියාට පස්සේ ඔච්චර දේවල් කියන්න වෙන්නේ නැහැ. අපි කරලානේ ආවේ. මොනවාද මිනිස්සුයා කොළ ගොඩක් තියාගෙන කරන්නේ ෆෝන් දෙකයි. මේ අපි ඉතින් අද අපි ටිකක් වැදගත් මාතෘකාවක් ගැන ඉගෙන ගන්න යන්නේ කතෝලික දහම ගැන. ඉතින් අපිත් බොහෝ දේවල් ඉගෙන ගනිමින් තමයි මේක කරන්නේ. මොකද අපිටත් දැනුවත්භාවය අඩු දෙයක්. ඉතින් අපිට ටිෂාන් කොල්ල අපිට ඒක ගැන විස්තර කියලා දෙනවා. ඒ විස්තර ඉගෙන ගන්න ගමන් අපි ඉතාමත් හොඳින් මෙතන කම්පිටිෂන් එකට මුහුණ දෙන්න සහ ජයග්‍රහණය කරන්න අපි සූදානම්. දෙන මයික් එක අපි පහට බෙදා ගන්නවා.
ඒත් එක්කම අපිත් එක්ක ඉන්නවා මොතීෂා කලින් අනවුන්සින් කරනවා මම ඇත්තටම අහලා නැහැ ස්ටේටස් වලින් විතරයි දැකලා තියෙන්නේ. අපි අහමු මොතීෂාගේ අද එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. අද ඇත්තටම ගොඩක් දේවල් අපි ඉගෙන ගත්තා. අපි ඔක්කොම එකතු වෙලා තනියෙන් එනවුන්සින් කරා. ඒ වගේම දැන් අපි ඉන්ටර්විව් එකක් කරන්න යනවා. අපි ඉතින් හිතන් ඉන්නවා අපේ ටීම් එක හොඳට ඒ වැඩේ කරන්න කියලා. සඳරුවන් හරි අවුල. අපි පරාද වෙන්න වගේ ගන්නේ. ඒත් එක්කම ඉන්න අපේ මනුමි චුට්ටක් කතා කරමු. මනුමි නම් අනවුන්සින් කරලා තියෙන කෙනෙක්. මේ මාත් එක්ක සම්ප්‍රාප්තිකේ වැඩ කරපු අනිත් පාර්ට්නර්. ඉතින් අදහසක් දෙන්න මේ දවස් දෙක ගැන. ඇත්තටම හොඳයි. ගොඩක් ඒවා ඉගෙන ගත්තා. බයට තියෙන ඒවා ගොඩක් නැති වුණා. ඇත්තටම හොඳ ප්‍රෝග්‍රෑම් එකක්. ඒ අතර මම දැක්ක හැබැයි අපේ සෙෂන් එක අතරේ මනුමි නිදා ගන්නවා. ඒව නේද? මම නිදාගත්තේ නැහැ සෙෂන් දෙකේදීම. මං හොඳට නැගිටලා හිටියා. මං නිදාගත්තේ නැහැ. බොරුනේ කියන්නේ බොරු කියන්නේ. අපි හැමෝම පුටුවේ වාඩි වෙලා හිටියේ. නෑ නිදා ගැනීම මම හිතන්නේ ඒක ඒ වචනය නිවැරදි කළ යුතුයි. ඒ කරුණු මෙනෙහි කිරීමක් විදිහට වචනය නිවැරදි යුතුයි කියන බව මම සිහිපත් කරන්න කැමතියි. හරි. අපි බලමු මේක තරගයක් ලුනේ ටිෂාන් හොඳ තරගයක් දෙන්න බලාගෙන ඉන්නේ. සඳරුවන් සුපුන් අපේ ටීම් එකත් අඩේ අතහැරලා නෙමෙයි ආවේ. අපි හොඳ ගේමක් දෙන්න බලාගෙන ඉන්නේ ටිෂාන් මේ පාරත් ඔය අපිට පරාදයි. බයි.